ඔව් මල්ලියා. මොකද තේ? අනේ අම්මා යමයි මල්ලි කියලා වැඩක් නැහැ. ආයි සුපිරි. අම්පාර ගමනේ එවන හොඳ නේ. අම්පාර සිංහල ගමනේ. ඔව් මල්ලි මරුවට ගොඩක් හොඳ හොඳටම හොඳයි. full happy. යාපනේ නම් මම ගියේ නෑ මල්ලි. යාපනේ ලොක්කා ගිහලා ආවා. යාපනේ වාගේ යන තිලක් නෑනේ. කවුද එනවුස් කළේ? ටැමිල් එක්කනේ. නෝ. අපි යාපනේ වන්දකාර රජිනිකාන්ත කියනවා වගේ අත්කරත් ගෙනේල දෙන්නේ. අත්ද අසකරත ගෙනල්ලා? අත්කරත් එක රජිනිකාන්තයන් නේ කරන්නේ. අර ඔරුවන් මුදලාලි. සින්දුවක් ගහලා එහෙම ගෙනිච්චේ. නෑ නියමයිනේ. ඔව්. මම ලස්සන දිබ්බා එක මට පොඩි වීඩියෝ එකක් කම්පුනේ ඉස්සරහින් අර හරියට ෂූට් කරලා නෑ. මොකද දෙමළ සින්දුවක් ගහලා කලෙවන් නම් මොනවද ඉන්නේ. මට නියමයි. මේක ඔරිජිනල් වීඩියෝ ගන්න ගන්න ඒක දාලා තිබ්බේ අර මේ අර පිටිපස්සෙන් එක්කෙනෙක් අර චාට් සත්‍යන හොඳයි වගේ මල්ලි අවුලක් නෑ වගේනේ. අර මේ මම කතා කරේ අර මේ කේස් එක පොඩ්ඩක් අකින්න අයියා මතනවා. මම දිගටම ඇද්ද මල්ලි අදත් කිව්වා. අද එකේ කිව්වා මේ කෑගල්ලේ සභාපති ප්‍රාදේශ සභාපති අර මේ මන්ද මානසික දරුවෙක් දූෂණය කළා කියලා කිව්වා. මේ එහෙම දුන්නේ සභාපති නෑනේ ඒකට. සභාපති නොව තල්ලා. නෑනේ සභාපති නෑ මම හිතන්නේ. නෑ උප සභාපති වයි සභාපති දෙන්නම මැල්ලුවා කියලා මම දැක්කා. මේ ඒක බොරුවා. ෂුවර්ද? ඔව් ඒ කියන්නේ අරන් තියෙන එක උන්ගේ සමාජිකයෙක් එක පොත්. මල්ලි මට මේ අමලුත් කිව්වා ඕකේ කියලා. ඒක පොඩ්ඩක් චෙක් කරගන්න. ඒව නිකන් අනවශ්‍ය ඒ කියන්නේ උපසභාපති අව තමයි අල්ලලා තින්නේ. සභාපති සම්බන්ධයි කියලා සභාව දෙන්නම බාර වෙලා තිබුණා. නෑ. එහෙම වරලා නෑ. ඒක ඔව් ඒ අරේ අයියේ අර මහමුදුරන්ට සම්මාන තර්ජනය කරපු එක. ඒ මල්ලි රෝෂන් රණසිංහ එකකනේ. ඔව් ඒක වෙන එකක් නේ. ඒක වෙන එකක්. මේක මල්ලි දෙන්නම ඉන්නව මල්ලි. ඒක වතාවක් නෑ. දැන් පොලිසිය තුන්දෙනෙක් ඉන්න ටික කළා කෝට් මේ බලපෑම් කරලා කෝට් එක කට්ටිය බලපෑම් වල රෝෂන් මේ ටික කරනවා ඔක්කොම නෙගටිව්. ඒක මරු කාන්තාවන්ට ආරක්ෂාව දෙනවා කියලා මෙහෙම කරද්දි මරුනේ මල්ලි. මේ මම දැන් ඔය නිකන් මම දැන් මේ පොඩි වැඩක් කරනවා. ඒ කියන්නේ ගත්තේ. ඒකෙන් මම ඕක දැම්මේ අයියේ මම දැන් පොහොත්තුව කියන බයයිනේ අපි. ඔව්. අපි කියන්නේ දේශපාලන පක්ෂයක් කියලා. දැන් මම ඔයාගේ මේකෙන් මට බයිනවා. හරිද? මම බයිනවා කියන්නේ මේමයි. දැම්ම මම අසාම්ලා බය වෙලා කියලා. රයිට්. හොඳයි. අවුලන්නේ මම වඩේ දැනගන්න වල තමයි කියන්නේ කට්ටිය කියන්නේ කමන්නේ මම කියන්නේ අපිත් ඇත්තටම බයයිනේ ඒ බොරු නෙවෙයිනේ. අනිවාර්යෙන්. දැන් මං අහනවා මේ ඔයාලට නිකන් ඇයි මල්ලි බය දැම්ම බය වෙලාද නම කියන්න බැරි ඇයි කියලා. ඔයගොල්ලෝ වගේ මේ මාධ්‍ය වේදුරුත් එහෙම නම් ඉතින් මොකද්ද මේ රට කියලා. රයිට්. විජිත් පුට්ටෝසව දන්නවද? දන්නවා. යාළුවා කියන ලොකෝට දන්නේ. BBC එකේ අසාමාමින් BBC ජර්නලිස්ට් අසාමාන් පොඩක් ඉන්න පොඩ. අයිබෝන් බුදුමාගේ රස කතාවක් අහලා කතා කරේ. thank you මේ බණ්ඩාර මගේ ගෙට අල්ලපු ගෙදර බණ්ඩාර චන්දන බණ්ඩාර චන්දන බණ්ඩාරගෙන් අහන්න චන්දන බණ්ඩාරට මේ වාසුගේ පෝස්ටර් අලවන්න මම තමයි දුන්නේ අහන්නකෝ සිරදනේ මන් දන්නවා චන්දන බණ්ඩාර BBC දැන් රිටයර් වෙලාද දැන් ඔතුමාදී නීති කොහමද තොරතුරු දැන් කොට 50 කියලා වගේ තමයි දැන් නම් තේරෙන්නේ. 50 උඩ ගියා. 50 උඩ ගියා. උඩ ගියා 150 ගන්න එක තමයි ප්‍රශ්නේ. 50 කියන්නේ ඒක මේ සජිත්ට 50 ගන්න අමාරුද ඒක ප්‍රශ්නේක? අමාරු නෑ. ඒක දැන් සජිත් ගන්න මේ ගෝට බහිනවා අපර නගිනවා. ඔව් එහෙම එකක් තමයි. ඒක නම් පේනවා. නමුත් ඒක මට තේන්නේ අර තාම සජිත් ගෝට පන්නන්න පුළුවන් තැනේ ඉන්නවද කියන එක මට ෂුවර් නෑ තාම. නෑ ගෝට පන්නලා ඉවරයි. මේ කියන්නේ අපි මමයි රංජනුයි ලංකාවේ හැම රැස්වීමකටම යනවනේ. හරිද? කෘත්‍රිම නෑ මිනිස්සු. ඔක්කොම ඔරිජිනල්. අන්න ඒකයි අර ඉස්සරලා රනිල් කියන අපි දකින්නේ නිකන් හිටවල ඉන්නවනේ. දැන් එහෙම නෑ පුඩ එනර්ජි එකක් එක්ක එන්නේ නේ. එනර්ජි ෆුල් එනර්ජි. මේ වැඩේ හොඳයි. අර අපිට 50% up to 1 ගන්න එක තමයි පොඩි ඒකට තමයි දැන් try එක දෙන්නේ. අනිත් එක මේ දැන් මම රංජනයට කිව්වා JVP මොහොත් එකට පොඩක් ආමන්ත්‍රණය කරන්න කියලා.
ඕ මොකක් හරි එක වැඩෙන්නේ. මොමනේ රංජන් අය සාමාන්‍යයෙන් අර JVP එකට හොද කියනවනේ. ඒක හොද කියලා මං කියන්නේ මං කිව්ව මේ පාර අපිට දෙන්න පාර්ලිමේන්තු මැතිවරණේ ඕගොල්ලෝ හරි. හරි එමෙතන. හරි ඕකේ. ඕ මල්ලියා. අයියේ අර JVP වැඩේ කරන්න ඕනේ. JVP වැඩේ දිගේ ඊයේ කිව්වා මල්ලි. ඕ දෙක පොඩ කට්ට කපලා යන්න. මේ අනුරට හොඳ මේකක් කිව්වා මල්ලි. JVP කතාව ඊයේනේ. ඊයේ. හරි මං ගලවන්න.